ෆස්ට් ටයිම් පටන් ගන්න හදන්නේ. මීට කලින් කවදාවත් මේ වගේ ට්‍රිප් එකක් තනියම ගිහිල්ලා නැහැ. අපි ඔයාලව ස්ටේෂන් එකේදී කොළඹවලදී ආයේ හම්බ වෙන්නම්. Now we are gonna leave Jeddah and going to Morelia. You cannot see anything, especially because this is night here, so it's so dark. We already had some here, and I don't know where it's රමුක්කන පාසල ගොඩක් දුර ආවා. තාම දැන් කොයි හරියද කියලා දන්නේ නැහැ. සාමාන්‍යයෙන් නානුවේට යනකොට පාන්දර 5 වගේවත් වෙයි කියලා මම හිතනවා. යෙස් කරනවා. බලන්න ඕනේ කාගෙන් හරි අහලා. ඒකෙන් ගොඩාක් ප්ලෑන්ස් උත් තියෙනවා. सारी दुनिया ये तेरा ही नाम है, भूली की ज़बान। तेनू रखा तो छुपा के रखा, खत सजा के तू है मेरी वफा। रख अपना बना के मैं तेरे लिया यारा, ना पावे कदे दूरियां। ශොප් එකෙන් නම මතක නෑ ඇත්තටම. මෙතනම හරි ඔන්න දැන් තමයි අපි අපේ ගමන අපේ අද දවසේ ගමන පටන් ගත්තේ. අපි මුලින්ම වර්ල්ඩ්ස් එන්ඩ් වලට යනවා. ගිහිල්ලා මමයි බ්‍රෙට්නි දෙන්නත් එක්කම වර්ල්ඩ්ස් එන්ඩ් නැගලා අපහු පල්ලෙහාට බැහැලා ඊට පස්සේ අඹේවැල යන්න හිතාගෙන ඉන්නවා. ස්ට්‍රෝබෙරි ගාඩන් යන්න හිතාගෙන ඉන්නවා වෙලාව තිබුණොත් විතරක්. Hi guys, දැන් අපි ලෝකාන්තය වර්ල්ඩ්ස් එන්ඩ් වලට යන්න කයිම පටන් ගත්තා. ගිනි ගහන අවුව. හැබැයි රස්සේ අමාරුවක් දැනෙන්නේ. අපි කැප් එකක් දාගෙන ආවෙත් නෑ මේ. නමුත් කමක් නෑ කළු උනත් අපි හොඳ ස්කින් කෙයාර් රූටින් එකක් කරලා සුදු වෙන්න හිතාගත්තා. හරිම ලස්සනයි. මොකද ඒ උනත් ස්කින් එක ගැන මම හිතන්නේ તો අවුවට එන්නෙම නෑ. නමුත් අද මේක දැක්කම නොගිහින් බෑ කියලා හිතුණා. මොකද මේ වගේ එක්ස්පීරියන්ස් එකක් ලයිෆ් එකේ මිනිස්සෙක් ගන්න ඕනේ. හරිම ලස්සනයි. සරේ හරි සුන්දර දෙයක්. ඒ කියන්නේ ගස්වැල් නැති තැන මිනිස්සුන්ට ජීවිතයක් නැහැ කියන එකට මේට වඩා මේ උදාහරණ ඕනේ නැහැ. ඇඟට පුදුම සිසිලසක් දැනෙන්නේ. කොළඹින් මෙහාට ආවට පස්සේ ඒ ක්ලයිමේට් එක ඒ ගස්වල සනීපේ මං කියන්නේ නුවරඑළියට එනකොට නෙමෙයි ඊට කලින් උනත් ගස් කොළන් වැඩි වෙනකොට ඇඟට පුදුම සහනයක් දැනෙනවා. අර බලන්න අර හරිය තිබුණේ මෙහෙම දෙපැත්තෙන් අත් අල්ලගෙන ඉන්නවා වගේ. හරියට අර මේ කිසිම අවුවක් මිනිස්සෙක්ට වැටෙන්නේ නැතිව වගේ. ඉස්සරහට මෙන්න ගස් ටිකක් අඩුයි. අවුව තිබුණට අවුව දැනෙන්නේ නැහැ. පුංචි ලෝකාන්තය. කිලෝමීටර් එකමාරයි යන්න තියෙන්නේ. හයි ස්පීඩ් ආව මන් දන්නේ. හැමෝටම පැය 3ක් විතර යනවා කියලා කියන්නේ. කිලෝමීටර් 8ක් ඇවිල්ලා. 8ක් මේ 7මාරක්.
මෙට්‍රෝ ටිකත් මෙහෙම මෙහෙම හරිම ෂෝක් කරේ වව් ඒක පාරක් හරි එක්ස්පීරියන්ස් එක ගන්න ආලත්තා අනන් ෆොටෝ වීඩියෝස් කරනවා අයිනට යන්න එපා බේබ්ස් ෆයිනලි හරියටම විනාඩි 40යි ගත්තේ මම ලෝකාන්තයට ආවා අනේ බ්‍රිට්නි මේ කොහමද හිතන්නේ ලස්සනයිද කැතයිද පබසර රන් පබලු මිනිමුතු කැන්නොබලු රාජ කිරුළු අගය නැති ඔබේ හද මල් ඔයනි නැලවෙන මල් පවනේ දිලිඳු පැලෙලිය ඇති ගංග බැසයි සයුර බලා හිරුහිනහි ගයිස් ඉස්සල්ලා ආපු පාරෙන් අපිට බේකර්ස් ඇල්ල හම්බුනේ නෑ අපි ඇවිල්ලා තින්නේ අනිත් පාරෙන් ඒක නිසා අපි ඩිසයිඩ් කරා මේක පොඩ්ඩක් පාර අමාරුයි හරකට වැඩිය නමුත් මේ පාරෙන් බහිනවා කියලා බහිනවා කිව්වට මේක නැගිල්ලක් වගේ දින්නේ චුට්ටක් අමාරුයි බලමුනේ උඩදී මොනට අවුවෙනවා ගණන් ගන්න The wheel is incredible, but like I'm tired. finally කොහොම හරි එක බැහැලා දැන් ඉතින් අයිට් එකට ආවා දැන් අපිට ෆිලිප් ඩොක් එකේ ඉස්සරහට යනවා මොනවා කරන්න කලින් ඒකක් පොඩ්ඩක් තැනක් බලාගෙන යනවා හිතන්නේ පට්ටි පොළ තමයි බලමු බලමු මේකට ඇතුළට ගිහිල්ලා මොනවද බලන්න තියෙන්නේ කියලා. දැන් අnder වල පොඩි කරලා ඉන්නේ. ඒක ගොඩක් හයියෙන් කතා කරන්න එපා කියලා තියෙන්නේ. මම හිතන්නේ මම ඩිස්ටර්බ් වෙන නිසා.
අද දවසේ මුලින්ම ගමන ආරම්භ කරන්න හදන්නේ මූන් ප්ලේන්ස් වලින්. මේක සෆාරි එකක්. අපි දෙන්නට රුපියල් 3000ක් ගියා. view point එකක් තමයි කඳු 7. Hello guys, now we are in Moon Plains. Actually we can see 7 mountains from here. We are in a high that's normally eagles flies. So today is not that cold, so we can't see any clouds here. It's literally disappearing now. But in the morning and in the evening we can see clouds and all in this area. දැන් අපි ආවේ සීතා අම්මන් කෝවිලකට. මීට කලින් මම නම් කවදාවත් කෝවිලකට ඇවිල්ලා නැහැ. මේක මගේ ෆස්ට් ටයිම්. මට අතර මාර එක්සයිට්. Hi. නුවරඑළියේ පාක් එක දිගේ ඇවිදගෙන යන ගමන් හවස් වෙනකන් අපි හිටියා ආවේ නෑ එළියට නේද? ඇයි කියන්නේ ආවේ නැත්තේ? අවුවයි හොඳටම අවුවයි. ඒ නිසා අපි ආවේ නැහැ. අනිත් එක දැන් හරිම ෂොක්. මේ මිනිස්සු ගොඩක් අඩු වෙලා රස්නෙත් අඩු වෙලා නුවරඑළිය කියලා නෑ. දවල්ට මාර රස්නයක් තියෙන්නේ දැන් නම්. හරිම අවුවයි. රස්නේ කියන්නේ කොළඹ වගේ රස්නේ නෙවෙයි.
නමුත් ඉස්සර තිබුණ නුවරඑළියට වැඩිය ගොඩක් ප්‍රශ්නේ. තවත් ඇවිදිනවා. හරිම ෂෝක් අනේ ටිකක් රෑ වෙලා. රේගරි ලේක් එකේ පාක් එකේ තමයි ඇවිදගෙන ඉන්නේ. අපි යාලට මේ වීඩියෝ කරගන්න බැරි වුණා. ගියපු බෝට් රයිඩ්ස් ඒ වගේ දේවල්. හැබැයි ෆොටෝස් තියෙනවා. සයිඩ් එකෙන් දානනේ. හරිම මේ සතුටෙන් හිටපු රිලැක්ස් හිටපු දවස් දෙකක්. ඔනේ ලයිට්ස් දැම්ම යාළුවේ. सारी दुनिया ये तेरा ही नाम है बोलती ज़बान तेनू रखा तो छुपा के रखा खत सजा के तुम्हें मेरी वफा रख अपना बना के मैं तेरे लिया यारा ना पावे कदे दूरियां ඔන්න දැන් අපි නුවරඑළිය ට්‍රිප් එක ඉවර කරලා ආපහු ප්‍රිට්නිත් එක්ක කොළඹ වලට එන්න පිටත් වුණා. මම ඉන්නේ කළුතර. මම දැන් කොළඹ වලට ඇවිල්ලා ආපහු කළුතරටත් එන්න ඕනේ. මේ ට්‍රේන් එක කොළඹ වලට නානුවේ ඉඳලා එන්න පැය 8කට ආසන්න කාලයක් ගත වෙනවා. ඉතින් ඇත්තටම මේ ගොඩාක් ෆොරිනර්ස්ලත් ඉන්නවා මේ ට්‍රේන් එකේ. දැන් මේ තව ට්‍රේන් එකක් ඉස්සරහට හම්බුනේ. ඒකේ ගොඩාක් අනිත් පැත්තට ගියේ මේ නුවරඑළියේ බලා යන ෆොරිනර්ස්ලා. ලංකාවටත් වැඩිය හිටියේම ෆොරිනර්. බලන්න අපේ රටේ අපිට අගයක් නැති වුණාට යාලට කොච්චර අගයක් තියෙනවද? එහෙනම් අලුත් vlog එකකින් ආයෙත් ඉක්මනට අපි හමු යමු. එතකන් පරිස්සමෙන් ඉන්න.